දෙදස් 570 ශ්‍රී සම්බුද්ධ ජයන්තියට සමගාමීව මාතලේ කයිනෑක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මහා සෑරදුන් උදෙසා මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය 2026 මැයි මාස 28 වන දින උදෑසන 9ට අති ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සම්භාවනීය අමුත්තන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබේ. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා මේ මොහොතේ අපිට පේනවා හිතවතුනි ශ්‍රී ලංකා උඩරට අමරපුර මහානිකායේ අනුනායක ශ්‍රී සද්ධානන්ද පරිවිනාදර්ශක රාජකීය පඬිත වෛද්‍යාචාර්ය අතිපූජ්‍ය කුණ 1980 වර්ෂයේ පමණ ආරම්භ කරන ලද කයිනෑක ශ්‍රී සිපතනාරාම විහාරස්ථානය වර්තමාන කාලයේ දක්වා දිවෙන විට 800 වසක කාලයක් මේ විහාරස්ථානය පැවැත්වී තිබෙනවා. පුංචි පොල්ලතු පැලකින් ආරම්භ කර විහාරස්ථානයේ අද වන විට විශේෂයෙන්ම ගෞරවනීය අපේ ධම්මදේව ස්වාමින් වහන්සේගේ වගපින්නීමේ යටතේ දිනෙන් දින දියුණු කරා ළඟා වීමේ මොහොතක්. ඉතින් විහාරස්ථානයේ මෙතෙක් පැවති අඩුපාඩුවක ඒ තමා චෛත්‍ය රාජන් වහන්සේ නිර්මාණය කර ගැනීමේ පුණ්‍ය මහෝත්සවයයි සුබිනොතුනි අද දවසේ මේ විදිහට අපි ආරම්භ කරන්න සූදානම්ව සිටින්නේ. එසේනම් මුලින්ම පැමිණ සිටින අපේ සියලු දෙනා තිසරණ සරණ පංචශීලයේ පිහිටුවීම සඳහා මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. රාමඤ්ඤ මහානිකායේ මාතලේ දිසාවේ විශ්‍රාමලත් පරිවේනාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී නන්දනාරාමාධිපති පූජ්‍ය දංකන්දේ ඥානදත් සුබිදාන නායක මායිපාණන් වහන්සේට මා දෙපා නැමද নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. පැමිණ සිටින සියලු දෙනා තිසරණ සරණ පංචශීලයේ පිහිටුවීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमा दट्टाना वीरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්පමාදීන සම්පාදී සබ්බං. හොඳයි හැම දිනාටම සිරුවන් සරණයි. වැඩසටහන මේ විදිහට අපි ආරම්භ කරමින් මුලින්ම සූදානම් වෙන්නේ ඊළඟට චිරාගත සම්ප්‍රදාන කූලව මංගල පහන්සිල ප්‍රදීපනය සඳහායි. එසේනම් ඒ සඳහා මා වෙත ලැබී තිබෙන නාම ලේඛනය මම කියවද්දී අපි ආරාධනා කර සිටිනවා. ඒ සඳහා අපි සම්භාවනීය ආමුත්තන්ට එකතු වෙන්නට අපි ආරාධනා කර සිටිනවා. අපි ආරාධනා කර තිබුණා රත්තර ප්‍රාදේශීය ලේකම්තුමියට ඒ වගේම රත්තර ප්‍රාදේශ සභාවේ ගරු සභාපති සමන්ත බණ්ඩාර මහත්මයාට ආරාධනා කර තිබුණා. ඒ වගේම රත්තර ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී කරුණා රත්න මැතිතුමාට වගේම රත්තර ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී ලලිත් තිලකරත්න මැතිතුමා එතුමා පැමිණ තිබෙනවා. රත්තර ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රී නදීත් පෙරේරා මෙතුමා එවැගේම රත්තර පොලිස් පළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමන්ට එවැගේම ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මඩුගල්ල මැතිතුමාට එවැගේම සංස්කෘතික කටයුතු නිලධාරී සරත් මහත්මයාට එවැගේම මුවන්දෙනී විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න රාමනායක මහත්මයාට විශ්‍රාමික පාඨශාලාචාර්ය හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී දොරටියාව මහත්මයාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජී.ජී.සී. උදේශාන්ත මහත්මයාට විශ්‍රාමික පාඨශාලාචාර්ය ඉන්දික මහත්මයාට එවැගේම ඩොරිටාකේ ලංකා පෝසිලෙන් ආයතනයේ සාමාන්‍යාධිකාරී සුජාතා ඉගඩුගෙදර මහත්මියට එවැගේම ටොයෝටා සමාගමේ කළමනාකාර සුමිත් සමර්තුංග මහත්මයාට එවැගේම විශ්‍රාමලත් ලංකා බැංකු කළමනාකාරතුමන් කේ.ඊ.ඩී. සුමරසිරි මහත්මයාට එවැගේම විශ්‍රාමික පාඨශාලාචාර්ය ඊ.ජී. අනුලාවති මහත්මියට විශ්‍රාමික පාඨශාලාචාර්ය හේමා සෝමවර්ධන මහත්මියට එවැගේම ගොඩනැගිලි හා පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උදිච ජයවර්ධන මහත්මයාට ව්‍යාපාරික ඒ.ජී. සිරිසේන මහත්මයාට එවැගේම එස්.ජී. ගාමට් ආයතනයේ අධිපති සමන්ත ජානක මහත්මයාට එවැගේම මාතලේ CIB ආයතනයේ කළමනාකාර තිලක් රූපසිංහ මහත්මයාට එවැගේම කුෂිකාර්ම නිලධාරී ගාමිණී විජේරත්න මහත්මයාට එවැගේම බුලත්ගම කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ බුලත්ගම මහත්මයාට එවැගේම ජී.ජී. කීර්තිරත්න මහත්මයාට එවැගේම හෙන්ඩ්‍රික් මෝටර්ස් අධිපති ලසන්ත හෙන්ඩ්‍රික් මහත්මයාට එවැගේම වේරගම සම්පත් ලීමෝලේ අධිපතිතුමන්ට එවැගේම ව්‍යාපාරික අජිත් නිශාන්ත මහත්මයාට විදුලි කාර්මික හා ව්‍යාපාරික නිමල් සේනානායක මහත්මයාට උමර් මෝටර් ආයතනයේ අධිපතිතුමන්ට
විශ්‍රාමික ග්‍රාම නිලධාරී උදයන්සේ මහත්මයාණනි ඔබතුමාන්ට ඒ වගේම ග්‍රාම නිලධාරී විජේරත්න මහත්මයාට කයිනායක වසමේ ග්‍රාම නිලධාරී තුමියට ඒ වගේම කයිනායක වසමේ සංවර්ධන නිලධාරී තුමියට ඒ වගේම කයිනායක වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමියට ඒ වගේම පදරංගන පද්මසිරි මහත්මයාණනි ඔබතුමාන්ට එසේනම් සම්භාවනීය අමුත්තනි ඔබ සියලු දෙනාට බොහොම ලෙන්ගතුව ආරාධනා කර සිටිනවා චිරාගත සම්ප්‍රදායනුකූලව මංගල පහන්සිල ප්‍රදීපනය සඳහා එකතු වන උදිතා විධාන අනුනායක නාහිපාණන් වහන්සේගෙන් අවසරයි. එවැගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ රාමඤ්ඤ මහානිකායේ මාතලේ දිසාවේ දිසාපාලක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී නන්දනාරාමාධිපති නම කියන්නට අවසරයි. पूज्य दंकंदे ज्ञानदासिया विधान नायक माहिपानन वහන්සේගෙන් අවසරයි. ඒ වගේම ශ්‍යාමපාලි මහානිකායේ ඒ වගේම පොල්කිරියාව පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය पूज्य පොල්කිරියාවේ චන්ද්‍රජෝති ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම රත්තොට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී කයිකාවල ජාතික පාසලේ ආචාර්ය පල්ලියගම ගලගාව පුරාණ විහාරාධිපති කැකුලතැන්නේ ධම්මරතන ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම වේරගම
ධම්මචේතියාරාමාධිපති දෙක්කුඹුර විද්‍යාලයේ ධර්මාචාර්ය පූජ්‍ය තොරපිටියේ ගුණරත්න පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම දේවිල්ල ශ්‍රී ධර්මද්වනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක අලකොළමඩ ශ්‍රී ධම්මාදාර මහා පිරිවෙනේ පරිවෙනාධිපති අපි ගුරු දේවෝත්තම ගෞරවනීය නම කියන්නට අවසරයි ගලලියද්දී අරිවංශ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. එවැගේම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී බුලත්වත්තේ සුමංගල පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. එවැගේම තිබ්බටුමුල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති තිබ්බටුමුල්ලේ ගුණරත්න පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. එවැගේම මෙම පූජනීය අවස්ථාව සඳහා වැඩමකට වදාළ ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන කරගන්නට යෙදෙන අප ආරාධිත පින්නතුනි පින්වතියනි එවැගේම රත්තොට ඇලගස්තැන්න එවැගේම කෙසෙල්වත්ත විහාරස්ථානයන් එවැගේම අප විහාරස්ථානයට සම්බන්ධ සියලුම දායක කාරකාදී අසල්වාසී ගම්වාසී සදහැවත් වාසනාවන්ත පින්නතුනි පින්වතියනි විශේෂයෙන්ම අද දිනේ අප කයිනේක ශ්‍රී ශිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ගන්නට යෙදෙන චෛත්‍ය රාජානන් වහන්සේගේ මුල්ගල් තැබීමේ පුණ්‍ය අවස්ථාවයි. විශේෂයෙන්ම අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශ්වයේ අනුනායක එවැගේම සමස්ත ලංකා සාම විනිසුරු දේවිල්ල ශ්‍රී ධර්මර්ධනාරාම විහාරස්ථානය ඇතුළු විහාරයන්හි විහාරාධිපතිත්වයේ ඔබවන ලබන්නට යෙදුණු අප ආරම්භ කරන්නට යෙදුණු මෙම කයිනේක ශ්‍රී ශිපතනාරාම විහාරස්ථානයේ විශේෂයෙන්ම මෙගම් වාසී පින්වතුන්ලාගේ දායකත්වයේ මත සහයෝගයේ මත වර්තමාන කාල පරිච්ඡේදයේ වෙන විට විහාරස්ථානයේ මේ විදිහට අපි සංවර්ධනය කරගෙන එන්නට යෙදුණා. අපි ඊටමත් හිමින් මෙම සංවර්ධන කටයුතු විහාරස්ථානයේ තුල ආරම්භ කර ගනිමින් අප ප්‍රදේශයේ දායක කාරකාදී පින්වතුන් දිවා රාත්‍රී නොබලා විහාරස්ථානයේ මේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කැපවීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් මත අප විහාරස්ථානයේ ක්‍රමක්‍රමයෙන් මේ විදිහට සංවර්ධනය කරගෙන එන්නට අපිට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම ඒ හැම අවස්ථාවක් තුලදීම අපට ඒ අවස්ථාවන් වල අප රත්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වැඩ සිටියා වූ ලේකකාධිකාරී ගෞරවනීය ස්වාමින් වහන්සේලා එවැගේම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ ලේකම් මහත්මීන් ඒ සියලු දෙනාමත් එවැගේම බෞද්ධ කටයුතු සමායෝජක මහත්මීන් අප විහාරස්ථානයේ පිළිබඳව අවධානය යොමු කර ගනිමින් මේ කටයුතු සංවර්ධනය කර ගැනීම සඳහා ඒ අවධිය තුල අපට විශාල සහයෝගයක් ලබා දෙන්නට යෙදුණා. ඊටමත් කෙටියෙන් සිහිපත් කරනවා නම් අප විහාරස්ථානයේට පිවිසෙන්නට මාර්ගයක් නිසියාකාරව තිබුණේ නැහැ. පඩිපෙළකුත් නැතුව ඊටමත් අපහසුයෙන් උඩට එන්නට තිබුණු මාර්ගයක් අප ප්‍රදේශයේ
දායක පින්වතුන්ලාගේ සහයෝගයේ දායකත්වයේ මත පාර අපි කපා නිම කරගෙන විහාරස්ථානයට පිවිසෙන්නට හැකි ආකාරයට අපි පාර සකස් කරගන්නට යෙදුණා. විශේෂයෙන් මෙව මුල් කාල පරිච්ඡේදයේ තුල ඊටමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් අපි ගත කරගෙන අපි පවතින සම්පත් උපරිම ප්‍රයෝජනයක් කරගෙන විහාරස්ථානීය මේ විදියට සංවර්ධනය කරගෙන එන්නට අපි කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි විහාරස්ථානයේ බොහොම සීමිත ඉඩ ප්‍රමාණයක් තුළ මේ විදියට සංවර්ධනය කරගෙන යන අතරතුර අපට විහාරස්ථානයක් සතුව පවතින අංගෝපාංගයන් අපට නිසි ආකාරව ඉදිකර ගැනීම සඳහා අපට ඉඩකඩ ඉතාමත් සීමිතයි. ඉතින් අපේ දායක පින්වතුන්ලාට ඉතාමත් උවමනාවක් තිබුණා. අපේ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ගොඩනගාගෙන ප්‍රදේශවාසී පින්වතුන්ලාට දුහදරුවන්ට වන්දනාමාන කරන්නට අවස්ථාවක් සලසලා දෙන්නට නිතර අපට ඇවිල්ලා මට ඇවිල්ලා සිහිපත් කරන්නට යෙදුණා. ඒ අවුරුදු 4ක කාල පරිච්ඡේදයක් මම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගා ගැනීම සඳහා කල් යොමු කරගනිමින් අපි බලාගෙන හිටියා. ඉතින් මෙහෙම අපි බලාගෙන හිටියන් කාරණාවන් හේතු කොටගෙන විහාරස්ථානයේ මේ ඉදි කර ගැනීමට තිබුණු භූමිය අපට එදා තිබුණේ නැහැ. ඉතින් අපිට එම භූමියක් තිබුණා. ඒ භූමිය විහාරස්ථානයට පූජා කර ගැනීම සඳහා ලබා ගැනීම සඳහා අපට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉතින් අපේම දායක පින්වතුන් මෙගම් වාසී දායක පින්වතුන් විශේෂයෙන්ම නොරේටාගේ පුජ්‍යලිකා ආයතනයේ අපේ නිලධාරීතුමිය සුජාතා මහත්මිය ඉතින් එතුමිය මූලිකත්වයේ වෙලා අපට මේ ඉඩම් කොටස පර්චස් 14ක පමණ ප්‍රමාණයක් විහාරස්ථානයට ලබා දීම සඳහා ඥාතීන් ඒ පිරිස ඒක රාශී වෙලා හිතයිසින් ඒක රාශී වෙලා කටයුතු සිද්ධ කරන්නට යෙදුණා වර්ෂ දෙකකට පමණ ඉහතදී. ඒ වගේම තවත් පර්චස් 5ක පමණ කොටසක් අපට ලලිතා මුණවීර මහත්මිය එපියතුමාට හිමි කොටස විහාරස්ථානයට පූජා කරන්නට යෙදුණා. ඒ වගේම තවත් පර්චස් 5ක පමණ කොටසක් අපට ඒ පවුල් වලින්ම අපිට බුලජ්ජිම මහත්මයාගේ දායකත්වයේ මත විහාරස්ථානයට ලබා ගැනීම සඳහා අපට හැකියාවක් ලැබුණා. එහෙම හැකියාවක් තිබුණත් අප තවත් කල්පනා කරන්නට යෙදුණා මේ ස්ථානයේ තුල චෛත්‍ය රාජානන් වහන්සේ කෙසේ ගොඩනගා ගත යුතුද කියලා. ඉතින් අපි තීරණයකට ඇවිල්ලා මේ විදිහේ චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගා ගැනීම සඳහා අඩිතාලම යොදා ගන්නට යෙදුණා. එනිසා විශේෂයෙන්ම අප සිහිපත් කරන්නට ඕනි අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශවයේ අනුනායක එවැගේම දේවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ඇතුළු ඒ විහාරස්ථානයන්හි විහාරාධිපතිත්වයේ ඔබ වෙමින් අපවත් වී වදාළ අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ මට 2009 වසරේදී තමා මේ විහාරස්ථානය මට බාර කරන්නට යෙදුනේ දායක පින්වතුන්ලා සමග මේ විහාරස්ථානයේ මේ විදියට කැමැති ආකාරයකට ගොඩනගා ගන්නට කියන බලාපොරොත්තුව මත අපට විහාරස්ථානයේ බාර කරන්නට යෙදුණා. ඉතින් ඒ අවධිය තුල වර්තමාන විහාරාධිපති අපේ ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශවයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක අලකොළමඩ ශ්‍රී ධම්මාදාර මහා පිරිවෙනේ පරිවෙනාධිපති එවැගේම විහාරගණී විහාරාධිපති අපි ගෞරවනීය අරිවංශ නායක මාහිම්පාණන් වහන්සේ ඒ අවධිය තුල නිරන්තරයෙන්ම අපට අවවාද අනුශාසනාවන් ලබා දෙමින් මේ විහාරස්ථානයේ ගොඩනගා ගැනීම සඳහා නිරන්තරයෙන්ම අප පිටපස හිටියා. ඉතින් ඒ කාල පරිච්ඡේදයේ තුල මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාල පරිච්ඡේදයේ තුල අපට නිරන්තරයෙන්ම ඒ හැම කටයුත්තක්ම අධ්‍යාපන කටයුතු සියල්ලක්ම ඉදිරියට කරගෙන යාමට දායක පින්වතුන් සහයෝගය ලබා දෙමින් ඒ වගේම විහාරස්ථානයේ
අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් දායකත්වයේ ලබා දෙමින් බොහෝ කැපවීමක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ හැම අවස්ථාවක් තුළම අපට ප්‍රාදේශීය වශයෙන් මේ ඉදිරිපිට ඉන්න අපේ ප්‍රධාන ආරාධිත අමුත්තම් ඒ වගේම ගම්වාසී අපේ ගමේ ජීවත් වෙන ව්‍යාපාරික මහතුන් ඒ වගේම අනිකුත් පින්වතුන් මේ හැම කෙනෙක් මේ හැම අවස්ථාවක් තුළදීම අපට විහාරස්ථානයේට දායකත්වයේ ලබා දෙන්නට යෙදුණා. ඉතින් විහාරස්ථානයක් ගොඩ නැගෙනකොට අපිට විහාරස්ථානයකට අවශ්‍ය වෙන අංගෝපාංග අප සකස් කරගත යුතුයි. ඒ තමා විහාරස්ථානයක් තුල පැවතිය යුතු ඒ සංවර්ධන කටයුතු අංගෝපාංගයන් ඉදි කෙරෙනකොට අනාගතයේට වර්තමානයේට හැදෙන වැඩෙන දුවදරුවන්ට වැදුම් පිදුම් කරගන්නට පූජනීය ස්ථානයක් බවට අපට පත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙමනම් මෙම සත්කාරය ඉතාමත් සාර්ථක කර ගැනීම සඳහා මේ අවස්ථාව තුළ වැඩම කොට වදාළ අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නය අපි ආරාධනාව පරිදි මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නය අපේ නායක මාහිම්පාණන් වහන්සේලා එවැගේම ප්‍රාදේශීය මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා. විශේෂයෙන්ම ඒ අතරතුර අපි සිහිපත් කළ යුතුම කාරණාවක් වෙනවා මේ විහාරස්ථානයේට මා වැඩම කරන්නට යෙදුණු අවස්ථාවේ පටන් මෙතනට වැඩම කරන්නට යෙදුණු මහා සංඝරත්නය අපේ නායක හාමුදුරන් වහන්සේලා ඒ වගේම තවත් අපි නායක හාමුදුරන් වහන්සේලා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල වැඩ වාසය කරනවා. ඒ හැම අවස්ථාවක් තුලදීම අපි නායක හාමුදුරන් වහන්සේලා නිරන්තරයෙන් මට සහයෝගය අවවාද අනුශාසනාවන් නිරන්තරයෙන්ම ලබා දෙනවා බොහොම කාරුණිකව. ඉතින් මේ ලබා දෙන ආශිර්වාදේ අවවාද අනුශාසනාවන් අපට විහාරස්ථානයක් විදිහට ගොඩනගා ගැනීම සඳහා අපට ඊටමත් ශක්තියක් බවට පත් වෙනවා. ඉතින් නිරන්තරයෙන්ම අපේ ප්‍රාදේශීය අපේ නායක මාහිම්පාණන් වහන්සේලා ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයට මේ අවස්ථාව තුළදී පුණ්‍යානුමෝදනා වක මේ අවස්ථාව තුළදී සිහිපත් කර සිටිනවා. එමනම් වැඩමකට වදාළ අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා වරප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නය විහාරස්ථානයේ වෙනුවෙන් එවැගේම දායක කාරකාදී පින්වතුන්ලා වෙනුවෙන් මේ අවස්ථාව තුළ ඊටමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එවැගේම අප උත්සව සභාව වෙනුවෙන් මේ අවස්ථාව තුළ අපේ ආරාධනාව පරිදි මේ ස්ථානයට සම්බන්ධ වන්නට යෙදුණු රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ලේකම්තුමිය මේ ස්ථානයට සම්ප්‍රාප්ත වන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනි අපට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින් නිරන්තරයෙන්ම අපට දායකත්වයේ සහයෝගය ලබා කළ යුතු කාර්යයන් වලට අපට සහයෝගය නිරන්තරයෙන්ම ලබා දෙනවා. සතුටට කාරණාවක් නම් මේ කාල පරිච්ඡේදය තුළ ශාසන රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ අපට මේ උත්සවයට ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සම්බන්ධ කරගන්නට යෙදුණා. අපේ දායක පින්වතුන්ලාට අනිකුත් සියලු දෙනාටම වටිනා කාර්යයක් විදියට මේ අවස්ථාව තුළ සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාව තුළදී මේ ස්ථානයට නිරන්තරයෙන්ම අපි සම්බන්ධ වන්නට යෙදුණා. අපේ විහාරස්ථානයේ අඛණ්ඩ සංවර්ධනය වෙනුවෙන් එදා මෙදා තුර සහයෝගය අතහිත ලබා දෙන්නට යෙදුණු සියලු දෙනා මේ අවස්ථාව සඳහා සම්බන්ධ කරගන්නට යෙදුණා. මම මේ අවස්ථාව තුළ නම් කියලා සිහිපත් කිරීම සඳහා පිළිගැනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාමත් ඒ වගේම ප්‍රාදේශීය සභාවේ മന്ത്രിතුමන්ලා ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතනයේ තුල රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ප්‍රාදේශීය ප්‍රභූන් ආදී කරගන්නට යෙදෙන ඔබ සියලු දෙනාමත් මේ අවස්ථාව තුළ විහාරස්ථානයේ වෙනුවෙන් දායක පින්වතුන්ලා වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාව තුළදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ උත්සව සභාව වෙනුවෙන් මේ අවස්ථාව තුළ සම්බන්ධ වන්නට යෙදෙන
අපේ දායක පින්වතුන්ලා ඒ වගේම සියලු දෙනාමත් ඒ වගේම ඇහැලගත්තැන්න බෝධිරාජාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් ඒ වගේම කෙසෙල්වත්ත අබිනවාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් ඒ වගේම දේවලෙසේ ධර්මාර්ධනාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් ආදී සහ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාමත් විහාරස්ථානයේ වෙනුවෙන් ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. එමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. කයිනෑක ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතිවරයාත් ශ්‍රාස්ත්‍රවේදී ආචාර්ය පූජ්‍ය මාවනැල්ලේ ධම්මදේව අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් තව පුංචි වෙලාවයි තිබෙන්නේ අපේ නැකත සඳහා. ඒ සඳහා අපි සූදානම් වෙන්න අපි ආරාධනා කරසින අපේ සංවිධායක මඩුල්ල ඒ සඳහා සූදානම් වෙන්න. ඉතින් අද දවස බොහොම පින්බර දවසක්. ඉතින් ඒ විශේෂම කයිනෑක ශ්‍රී සිපතනාරාම විහාරස්ථානයේට මෙතෙක් අඩුපාඩුවක් පැවති මහා සෑරදුන් උදෙසා මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයේ ඒ පුණ්‍ය කටයුත්ත සඳහායි අපි මේ සූදානමින් සිටින්නේ. එසේනම් විශේෂම ශ්‍රී ලංකා උඩරට අමරපුර මහානිකායේ අනුනායක ශ්‍රී සද්ධානන්ද පරිවෙනාධීක්ෂක රාජකීය පඬිත වෛද්‍යාචාර්ය අතිපූජ්‍ය කොණකලගල උද්දතාවදාන අනුනායක නායක හිමිපාණන් වහන්සේගේ වාසනාවන්ත සුරතින් අද දවසේ මුල්ගල් තබන අපේ සම්භාවනීය අමුත්තන් ඒ සඳහා සහභාගී වෙනවා. ඒ වගේම සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්ද ඉතිපිසෝ භගවාරං සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පල් සුගතෝ ලෝකවිදු අනුත්තරෝ සාරති සක්කා දේව මනුත්සා බුද්ධෝ භගවා පස්සිතෝ පලයිකෝ වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවත් ශාවක සංඝෝ උජුපටි භගවතු ශාවක සංඝෝ ඥාය භගවතු ශාවක සංඝෝ සා පටිපන්නෝ භගවතු ශාවක යදිදං චත්තාරි පුරිස යුගා පුරිස පුග්ගලායේස භගවතෝ සංඝෝ ආහුනේයෝ පාව් යෝ දක්ඛිනේයෝ අඤ්ඤේයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං සාවිතත්තං ආලෝනන්තෝ තේන සච්ච වද්දේන දුක්ඛාරෝමං තේන සච්ච වද්දේන උපසමින්තු තේන සච්ච වද්දේන රෝගා උපසමින්තු තේ කන්නං කරෝ මාවිරෝ කරෝ මායතෝ සලනං කරෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩං ජනෝ ධම්ම සමෝලෝ තින්දක්ඛෝ අසමෝ තින්කෝ වරද සංවරෝ පුත්තෝ සම්බුද්ධෝ පබ්බීත සිහි සම්බයිතෝ සත්තාවිස්ස සුඛදායකෝ කකුසංයෝ කස්සපෝ සම්පන්නෝ භූතමෝ සාක්‍යපු තේ සංසත්තේන සීලේන පිච්ච බලේන තේ පිපං අනුරක්ඛං ආරෝග්‍යේන සුඛේන තේකං සීලේන කන්ති නෙක්ඛ බලේන
තේපිකං අනුරක්කන්තු යේන සුකේන තේකං සච්චේ ඉදේන කන්ති වෙච්ච බලේන තේ රක්කන්තු ආලෝකේන සුකේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුරවැද නිවිසැනහෙන මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ ගැන විශේෂම අතීත ආවර්ජනයේ යෙදෙන විට උන්වහන්සේ සාමණේර හිමිපාණන් වහන්සේ නමක් විදියට මේ විහාරස්ථානයේ මුල් කාලයේ වැඩ වාසය කරමින් ඉන් අනතුරුව පසු කාලීනව අපේ මුල් විහාරය වන ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ හැටියට කටයුතු කළා. ඉන් අනතුරුව අපගේ ගුරුදේව හිමිපාණන් වහන්සේ වගේම දේවරක්කිත නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් එක්ක උන්වහන්සේට විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ සියල්ලගේම බාරකාරත්වය හිමි වුණා. එසේනම් මේ নমස්කාර පූර්වක ආරාධනාව අමරපුර සිරිසුමන මහානිකායේ ගම්මුළු පාර්ශවයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මාදාර මහා පිරිවරේ පරිවේනාධිපති දීවිල්ලේ ශ්‍රී ධර්මරත්නාරාමයේ ඇතුළු විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය ගලලියත්තේ අරියවංශ අපේ නායක ස්වාමින් වහන්සේට අද දවසේ අනුශාසනාව සිදු කිරීම සඳහා කොණකලගල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු ලේකකාධිකාරී වර්තමාන ශාසනාර්ථ මණ්ඩලයේ ගරු සභාපති දංගන්ද ශ්‍රී නන්දනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අප ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ නවසරයි ඒ වගේම කාලය ඉක්මගේ අවස්ථාවේ වත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන මහා නිකායේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක කාව්‍ය ශ්‍රී හබරණී ඉරිගව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති අප සහෝදර දීවිල අස්සජී නායක මාහිමිපාණන් වහන්සේගේ නවසරයි ඒ වගේම රත්වට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ වර්තමාන ගරු ලේකකාධිකාරී
අපි පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ කොට අපි ධම්මදේව පඬිත හාමුදුරුවෝ මේ සියලුම මහා සංඝ රත්නය පිළිගත්තා. ඒ සියලුම පිළිගත්තු මහා සංඝ රත්න අවසරයි. ඒ වගේම යටවත් රත්තරට ප්‍රාදේශීය ලේකම්කාරය ගරු ලේකම්තුමිය ප්‍රමුඛ කොට පැමිණි සියලුම ආරිද අමුත්තනි කයිනායක ශ්‍රී ශ්‍රීපතනාරාම විහාරස්ථ දායක පින්නතුණු පින්නතියනි කයිනායක ගමට අද ඓතිහාසික දවසක් බවට පත් වෙනවා. ඒ ඓතිහාසික දවසක් බවට අද පත් වෙන්නේ ඔබ බලා සිටි ඔබ එදා මෙදාතුරම ඒ සිතපු සිතුවිල්ල අද මල්පල ගන්වෙන අවස්ථාවක් තමයි මේ විදි චෛත්‍ය රාජන් වහන්සේ කෙනෙක් මේ විහාරස්ථානය තුල මූලික වශයෙන් ස්ථාපිත කිරීමට මුල්ගල් තැබූ දවස. ඒකයි මේක ඓතිහාසික. මේ විහාරස්ථානයේ ඓතිහාසික බවට පත්වෙන කාරණය පිළිබඳව මම තාම කෙටියෙන් සිහිපත් කරනවා. මෙතන දේවාලයක් තමයි පැවතුනේ. මොකද මේ දේවාලය අවුරුදු 800ක පමණ කාල පරිච්ඡේදයක් කොසබෑ දේවාලය. අවුරුදු 800ක් වගේ පරණයි. මේ පල්ලෙහා ගෙදර තමයි මූලික වශයෙන් ඒ මියගිය උපාසක මහත්මයා සීපත් කරන උපාසිකා මාතාව මේ දේවාලය තුල ඒ වතාව සිදු කරමින් ඒ પરම්පරාවෙන් රැකගෙන ඒ කටයුත්ත ඒ ආකාරයට මෙතන දේවාලයක් බවට පත් කරගෙන ඒ කටයුතු සිදු කරගෙන ආවා. මේ විහාරස්ථානය ආරම්භ කරන්නට එවකට සිටි දායක පින්නතුන් ගොඩාක් දෙනෙක් මං හිතන්නේ මිය පරලොව ගිහිල්ලා. එයාගේ නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාක් වෙලාවක් යන මං ඊටාම් පොඩි කාල පරිච්ඡේදයක් තමයි මේ අනුශාසනාව සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ විදිහේ ආරම්භ වුණු ලෑලි කෑලි ටිකක් තමයි ගහලා මූලික වශයෙන් ওই බෝධියට එහා පැත්තේ පොඩි ශාලාවක් හදාගෙන එවකට වැඩ සිටි අපවත් වී වදාළ මාගේ ගුරුදේව අනුනායක මාහිපාරන් වහන්සේ එදා මේ කටයුත්ත තුල මෙතන වස්වසමින් ඒ කටයුත්ත සිදු කළා. ඒ වගේම තමයි ඉඩකඩම් පූජා කිරීම අපිට මතකයි. ඔතන බොහොම පර්චේස් ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් තිබුණේ. ඒක ටික ටික වැඩි කර ගන්නට ඒ පල්ලෙහා ගෙදර අපේ හේම්පාල මහත්මයාගේ ඒ පියතුමා මෑණියෝ ওই කටයුත්තට මූලික වශයෙන් එතනින් පොඩි ප්‍රමාණයක් එතනින් ලබා දුන්න එතුමාලටත් ඉඩ තියෙන ප්‍රමාණය අනුව. ඒ වගේම තමයි දැන් ඩයනා කම්පැනිට අයිති වත්තක් තමයි මේ එහා පැත්තේ තියෙන්නේ. වත්තේ මහත්මත් අපිට පොඩි ප්‍රේචස් ප්‍රමාණයක් ලබා දීලා මේක පොඩ්ඩක් වැඩි කරගත්තා. දැන් කටට පේනමනිද? මේක හුණ්ඩුව වගේ නේද? ඉතින් ඒ විදිහේ බොහොම පොඩි ප්‍රමාණයක පොඩි පන්සලක් හදාගත්තා. මහා දුෂ්කරයි. මේකේ පැමිණීම පවා දුෂ්කරයි. ඉතින් මෙහෙම ලෑලි කෑලි ටිකක් අන්ත තිබුණු ඒ පන්සල් ගය ටිකෙන් ටික අපේ දුප්පත් දායක පින්නතුන් මේක ගොඩනගාගෙන ආවා. ගොඩනගාගෙන පන්සලක් බවට පත් කරගෙන ඒ වගේම බෝධි ප්‍රාකාරයක් වශයෙන් තිබුණේ නැහැ. අපි ධම්මදේව පඬිතු හාමුදුරුවෝ තමයි ඒකත් රන් වැටක් ගහලා බෝධි ප්‍රාකාරයකුත් පසු කාලිනව හැදුවා. ඉතින් ඔය බෝධියට තමයි අපි බෝධි පූජා පවත්වමින් මේ කටයුතු ආගමික වශයෙන් මේ පළාතේ සේවය සිදු කළේ. පාරක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි විදුලි ආලෝකයේ තිබුණේ නැහැ. එවකට සිටේ රත්තරට ආසනය මං හිතන්නේ අපේ කවිරත්න මහත්මයා එවකට අපි මතක් කළා ගිහිල්ලා අපිට ලයිට් විදුලි ආලෝකය නැහැ කියලා. අපි දොරටියා මහත්මයා මූලිකත්වය අරගෙන මම හිතන්නේ අපි එක රැයින් මේ ලයිට් ගත්තා.
අර වතු වේල තිබුණු කණු තමයි ගෙනල්ලා හිටෙව්වේ. හෙට ලයිට් දෙනවා කිව්වා. රෑ ගිහිල්ලා පැට අපි කර තියාගෙන ඇවිල්ලා ওই ලයිට් කණු ටික අපි හිටෙව්වා. දොරටි අමාත්මකව අනේ හැමෝම ඉක්මනට මේ වැඩේ කරගන්න ඕන. රුපියල් ලක්ෂයයි තියෙන්නේ. එහෙම තමයි ලයිට් ගත්තේ. ඒකටත් අපිට කොහොම අමාරුවෙන් අපේ දෙමව්පියන් පවා මොකද නම් කියමින් හාමුදුරන්ගේ දේපළද කියලා ඒ කාල පරිච්ඡේදය තුලදී දෝෂාරෝපණ ලක් කරා. ඒ වගේ මේ ඒ කාලේ අපි කිව්වා මේ පාරවල් මොකක් සකස් වෙන්නේ පන්සලේ සංවර්ධනයත් එක්කම තමයි කියලා. ওই ඉඩකඩම් වලින් හරි අමාරුවෙන් තමයි ඔය පාර ටික ටික ගත්තේ. අපි බැනුම් ආහා. ඒ විදිහට තමයි මේ පාර සකස් කරගත්තේ. පසු කාලීනව අපි දායක පින්නතුන් දැකෝ දාලා මේවා කපලා ඒ කටයුත්ත තුල මම හිතන අපේ කීප දෙනෙක් ඒ සඳහා දායකත්වයේ දරුවා නම් වශයෙන් කියන්නේ ගොඩාක් දේවල් කියන්න වෙනවා. ඒක නිසා මේ විදිහට තමයි මේ පාර හදාගත්තේ. වතුර තිබුණේ නැහැ. ඔය පල්ලෙය එක ලිඳයි තිබුණේ. ඒ ලිඳෙන් තමයි මුළු ගමමත් පන්සලේ හාමුදුරුවෝ නාන්නේ. කොහොමද නාන්නේ? අපිට වෙලාවක් දීලා තියෙනවා. උදේ 9 ඉඳලා 10 වෙනකන්. පැයක් තියලා අපිට දාන්න. තමයි උපාසකම්මලා දුවනවා උතන අපි යනකොට. ඒ තරම් මොකද දුෂ්කර තත්වයක් තිබුණේ. ඒකෙන් තමයි නාන්නේ. ඉතින් අපි ඔය පැය ඇතුළත අපේ ඇසජි නායක හමුදුර අපි මොකද ඉතිහාසය ගත්තොත් ගොඩාක් දේවල් තියෙනවා මේක කියන්නේ. ඒ විදිහට අපි මේ විහාරස්ථාන ගොඩනැගීම සඳහා අපේ අපවත් වී වදාළ අනුනායක හාමුදුරන් වහන්සේ අපි මේ විහාරස්ථානයේ 5-6 නමක් වැඩ සිටමින් ඒ කටයුතු බොහොම දුෂ්කරව කරගෙන ආවා. හැබැයි අපි අධ්‍යාපනය අතාරියේ නෑ. ඒ පැත්ත බොහොම දියුණු කරගෙන කොහොම හරි මෙතනින් උගත්තු වශයෙන් බිහිකුණු අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒවා අපි සතුටු වෙනවා. අද රටට වැඩදායි භික්ෂුන් වහන්සේලා බිහි කරන්නට දායකයෝ වශයෙන් දානමාන කටයුතු සිදු කරමින් ඒ කටයුත්තට මූලිකත්වය දැරුවා. ඒ වගේම ඒවට අනුග්‍රහය දැක්වා. හරි අමාරුයි ඉතින්. නේද? අපි උකුලේ කල තියාගෙන තමයි වතුර අදින්නේ. බොණ්ඩ වතුර නැති වෙනකොට. ඒ විදිහ අපි අරගෙන ඇවිල්ලා පොඩි කාලේ අපිට හොඳට මතකයි. ඒ දුෂ්කර ජීවිතය තුළ අපි මේ විහාරස්ථානය කොහොම හරි ගොඩනගාගෙන එන්නට පුළුවන් කමක් ලැබුණා. ඒ තුළ පොඩි කාලේ පොඩි දරුවෙකු වශයෙන් අපි දැනට ධම්මදේව පඬිත හාමුදුරුවෝ ඉතින් ඇවිල්ලා මට බාර දුන්නා. ඒ අනුව තමයි ඒ පැවිදි බව අපේ අනුනායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරලා ඒ පැවිද්ද ලබා දෙන මේ විහාරස්ථානයේ මොකද අපේ නායක හාමුදුරුවෝ මං කිව්වා පන්සල එකක්වත් තියාගන්න එපා. අපි මේ හාමුදුරුවන්ට මේ පන්සල් ඔක්කොම පවරමු කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ කොහෙවත් යන්නේ නැහැ. ඒ කාල පරිච්ඡේදය තුළදී අපි අධ්‍යාපනය ලබා දෙමින් ඒ තිබුණු පන්සල් එවකට තිබුණු පන්සල් ඔක්කොම විහාරාධිපතින් වහන්සේලා වශයෙන් අපිව තියානින් නැහෙනි නේද? දැන් දීවිලේ පන්සලට අයිති 14ක් තියෙනවා. අපි ඔක්කොටම දැන් පන්සල් වලට විහාරාධිපතිකම් පත් කරනවා. නැත්තම් මුරකාරයෙක් බවට පත් නැත්නම් සමහර පන්සල් දෙන මුරකාරයෝ තමයි ඉන්නේ. ඒවා දෙන්නේ නැහැ අපි. ඒවා බෑ. ඒ වගකීම බාර දුන්නාට පස්සේ වගකීම ඉටු කරන්නට මේ විහාරස්ථානික ආදර්ශයක් අපි දුන්නා. අපේ නායකයන්ට මම මතක් කරේ ඒ කාල පරිච්ඡේදය තුළදී ඒ කටයුත්තේ ආකාරයට සිදු කරපු නිසා අද මේ විහාරස්ථානේ මේ විදිහට දියුණු භාවයට පත් කරන්න අපේ ධම්මදේව පඬිත හාමුදුරන් වහන්සේට ඒ ශක්තිය අපි ලබා දෙමින් ඒ ආවාද අනුශාසනා ලබා දෙමින් ඒ කටයුත්තේ සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් මේ කාරණේ මතක් කරේ තව ගොඩාක් දේවල් කියන දෙනවා. නැත්නම් අපි පොඩි වචන දෙක තුනක් මතක් කරලා අපේ නායක හාමුදුරන් වහන්සේට දානකටත් වඩින්න තියෙන නිසා අද දවසේ එහෙමනම් ওই කරුණ ටික මතක් කරේ ඉඩ කඩන් ලබා ගැනීම ඒවා පූජා කළේ සියලුම පින්වතුන්. ඇත්තට මෙතන ඉඩ තිබුණේ ගයක්. අපේ උපාසකම්ම කෙනෙක් හිටිය උන්ද මැරුණා. අපිට රොටියක් හරි පුච්චලා දෙන්නේ උන්ද තමයි මේ ගේ ඉඳලා. දාන්නේ නැතුණ ගමන් රොටියක් දෙයක් පුච්චලා ගෙනල්ලා දෙනවා හාමුදුරන් අද දාන්නේ නෑ නේද කියලා. ඉතින් උන්දත් මැරිලා ගියා. ඉතින් මේ පාර ලබා ගැනීමේදී පල්ලෙහා ගෙදර උපාසක මහත්මයා එතුමාත් මැරිලා ගියා. ওই පාර ලබා ගැනීමේදී ගොඩාක් ගැටලු තිබුණා. ඉතින් ඒ මැරුණලා ගියපු අය දැන් අපි සිහිපත් කරනවා. එදා මෙදා අතර අපි චන්ද්‍රයත් මතක් කරා ෆයිල් එකක් තියෙනවා අපේ තාත්තලා ඒ කාලේ මේ විදිහේ රුපියල දෙක එකතු කරලා ඒ හදපු ලියපු ආදාළ දුන්න ඒක තියලා පන්සලේ තියලා අර කබල් එකට දාලා තියන්න ඕනේ. මොකද ඒක ඉතිහාසය දැනගන්න වෙනවනේ. ඒක නිසා මතක් කරන්නේ ඇයි මේ ජීවිතය තුළ අපි විඳපු ඒ දුෂ්කරතාවයත් එක්කම අද වෙනකොට
ධම්මදේව පඬිතුක හාමුදුරුවෝ මේ කටයුතු ඉතාම හොඳින් සිදු කරලා තියෙනවා. අපිට චෛත්‍යයක් හදාගන්න මේ විදිහේ මුල්ගල් තියන්නත් පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ සියල්ල සිදු කරන්නට ඔබලා ශක්තියක් වුණා. ගම්වාසීන් වශයෙන් ප්‍රදේශවාසීන් වශයෙන් හැමදෙනාගේම සහයෝගය ඒ උපකාර මත මේ කටයුත්ත මේ ආකාරයට සිදු කරනවා. කාගෙත් ආශිර්වාද තියෙනවා. නේද? මං හිතන්නේ එක මුදලාලි කෙනෙක්ම සමහරයට මේක හදලා ඉවර කරන්නත් පුළුවන්. එතුමා අදම පොරොන්දු වෙයි සමහරට. මට කිව්වා කීප වතාවක්. ආමුදුන්නේ මේ කටයුත්තට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මම මේ කටයුත්තේ මූලිකත්වය ගන්නවා කියලා පුව අයත් ඉන්නවා. ඒක නිසා බය වෙන්න එපා. නේද? ඊටාම ලබන අවුරුද්ද වෙනවනම් ඉවර කරන්නට ඒ වැඩපිළිවෙල සකස් වෙයි. නේද? අපි අමා මුල් ගාලා තිබ්බොත් කවදාවත් පැලවිලා නැහැ. නේද? ඒක හොඳට ඒ කටයුත්තේ සාර්ථකත්වයේ කරා ගෙනියන්නට අපිට පුළුවන්කමක් ලැබුණා. ඒක නිසා වරදින්නේ නැහැ මේ චෛත්‍ය වසර දෙකක් ඇතුළත නිමාවටපත් කරන්න පුළුවන්. ඒක අපි ආශිර්වාද කරන මහා සංඝරත්නය පිරිත් දේශනා කළා. ඒ වගේ අපේ දන්කන්ද නායක හාමුදුරුවෝ එදා මෙදා අපිට පොඩි කාලේ ඉඳලා අවවාද අනුශාසනා ලබා දෙමින් හත්තට ආසනයට ලොකු සේවයක් කරපු හාමුදුරුවෝ අපි පොඩි කාලේ ඉඳලාම දන්නවා. ඒ විදිහේ උන්වහන්සේ අද මෙතෙන් වැඩම කළා ආශිර්වාද කළා. ඒක නිසා මේ කටයුත්ත තුළ එහෙමනම් අපේ ධම්මදේව පඬිතුක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ඒ කමිටුවට අපි කියන චෛත්‍ය රාජාන් වහන්සේ වෙනුවෙන් කමිටුවක් පිටවාගෙන ඒ කමිටුවට පුළුවන්කමක් තියෙන මේක අවුරුද්දෙන් දෙකෙන් නිමාවට පත් කරන්නට පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ බලය ඒ ශක්තිය ඔබට එනම් ගොඩනගාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. කාගේ ආදර උපකාර ලබා දෙන්නේ. ඒ කවදාවත් වැලක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ස්ථානයේ තවදුරටත් දිනෙන් දින දියුණු භාවයට පත් කරන්නට අපේ අපවත් වී බදල් අනුනායක හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. ඒ වගේම සංසාර ගමන මේ දායකාරන් ඉඩකඩම් පූජා කළ මේ වගේ මේවාට එදා ඉඳලම අපකැප වුණු ඒ සියලු දෙනාමත් බලාගෙන ඉන්නවා. ඒක නිසා එයාගේ පරලොව මිරිගියත් ආශිර්වාද ලැබෙනවා මේ ස්ථානයේ දවසින් දවස දිනු කරන්නට තුරුරංගේ ගුණය බලය ශක්තිය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා කවුරු සාදුකාරය ප්‍රාර්ථනා කරන ඔබ හැමට තෙරුවන් සරණයි. ඊළඟට මගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා කෙටි අනුශාසනාවක් සඳහා රාමඤ්ඤ මහානිකායේ මාතල දිසාවේ දිසාපාලක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී නන්දනාරාමාධිපති නම කියන්නට අවසරයි. පූජ්‍යපාද දංකන්දේ ඥානදාස්‍ය අභිදාන අපේ නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා කෙටි අනුශාසනාවක් සඳහා අවසරය ලැබෙනවා. වැඩම වදාළ අපේ දීවිල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති එවැගේම අමරපුර ශ්‍රී සුමන මහානිකායේ දමළු පාර්ශ්වයේ මධ්‍ය පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ධම්මාදාර මහා පිරිවෙනේ පරිවේනාධිපති දීවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාමයේ ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අතිපූජනීය ගල්ලියාත්‍ය අපේ හිතවත් අරිවංශ ස්වාමින් වහන්සේ එවැගේම රත්කොට ප්‍රාදේශීය සාධාරණ ආරක්ෂක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී පල්ලේගම ගලේ විහාරස්ථානයේ විහාරාධිපති කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ හිතවත් අපේ කැකලතන්නේ ධම්මලතල ස්වාමින් වහන්සේ එවැගේම වැඩම වදාළ විහාරාධිපති ස්වාමින් වහන්සේ මුලින්ම නම් සිහිපත් කරමින් වැඩම කොට වදාළ මහා සංඝරත්නයේ ඒ වැඩම කොට වදාළ ශ්‍රීමත් ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ආරාධිත පින්වත්නි කයිනායක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේට සම්බන්ධ සියලුම දායක දායිකා පින්වතුනි අත වශයෙන්ම මම බොහොම සන්තෝෂයටපත් වෙනවා අද අපේ රත්කොට ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයට අයත් විහාරස්ථාන අතරින් මේ කයිනායක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ වර්තමාන මේ සංවර්ධනයේ ලබා දීම පිණිස දේවාරාධිකේ වෙහෙසමින් කටයුතු කළ වර්තමාන විහාරාධිපති අපේ ධම්මදේව ස්වාමින් වහන්සේටත් දායක පින්වතුන් සියලු දෙනාටත් පළමු කොටම පුණ්‍යානුමෝදනා කරනවා. එදා මෙදා තුර බලනකොට
විශාල වෙනසක් අපට දකින්න තිබෙනවා. ඉතින් මේ ස්ථානයේ ආරම්භය පිළිබඳව අපේ දීවිල්ලේ අපේ පණ්ඩිතාමලන් වහන්සේ මුලින් සිහිපත් කළා දලලියද්දී අරියවංශ ස්වාමීන් වහන්සේ ආරම්භයේ ඉඩකඩම් පිළිබඳව විහාරස්ථානයේ ගොඩනැංවීම පිළිබඳව මේ සියලු කරුණු ඓතිහාසික කරුණු පදනම් කරගෙන ඉතින් මම ඒකේ තවත් පැත්තක් තිබුණා ඔය කොහොම කටයුතු කරගෙන මෙතන විහාරස්ථානයක් ගොඩනංවාගෙන යෑමේදී ලොකු ගැටලු තිබුණා. විශාල පිරිසක් විරුද්ධව විහාරස්ථානයක් හදනවාට විරුද්ධව අපට ඒ කාලේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයට ලිපිය වල තිබුණා, පෙත්සංග වල තිබුණා. ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒ කාලේ 1985 මම හිතන්නේ 85 විතර. 1985 ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කළේ මම. දැන් අද වර්තමානයේ මේ මගේ දකුණු අත පැත්තේ වැඩ ඉන්න පණ්ඩිතාරු ලේකම් මම වර්තමානයේ සභාපති. මේ ස්ථානය ආරම්භ කරන ඒ වකවානුවේ ලේකම් වශයෙන් හිටියේ මම. ඉතින් ඒ කාලේ මේ ප්‍රාදේශීය ලේකම් මහත්තුරු නෙවෙයි හිටියේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත උපදිසාපතිවරු. ඒ කාලේ හිටියේ. ඒ කාලේ රත්තොට අපේ ප්‍රාදේශීය උපදිසාපතිතුමයි තමා KW ගමගේ මහත්මයා. ඉතින් අපේ ශාසන ආරක්ෂක මණ්ඩලයේ සභා රැස්වීමේදී මේ පිළිබඳව අපි සභාවට ඉදිරිපත් කරලා කතා බහ කරන වෙලාවේදී බොහෝ දුරට බලපෑම් ආවා. ලේකම් ස්වාමීන් වහන්සේ වශයෙන් මටවත් ප්‍රාදේශීය උපදිසාපතිතුමා නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්තතුමා හැටියට ඒ කාලේ හිටිය ඒ ගමගේ මැතිතුමාටවත් ඒකට එකපාරට තීරණයක් ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් කොහොම හරි අවසානයේ විශාල මහන්සියක් අරගෙන මේ ස්ථානයේ අපේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලියාපදිංචි විහාරස්ථානයක් බවට පත්කරන මේ මූලික අඩිතාලම ලබා දීම සඳහා විශාල පරිශ්‍රමයක් මගේ ලොක්කමට මේ කියනවා නෙවෙයි මට දරන්න සිද්ධ වුණා. මම අදත් පින් දෙනවා අපේ KW ගමගේ ප්‍රාදේශීය උපදිසාපතිතුමා ඔබ වහන්සේ කියනවා නම් මම අත්සන් කරනවා. මම කෝ අත්සන් කරනවා. කිසි දෙයකට බිය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ අනුව එතුමා ඉදා රාජ්‍ය පැත්තෙන් ඒ අවශ්‍ය කරන බලතල ලබා දෙමින් මේ විහාරස්ථානයේ අපේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ විහාරස්ථානය බවට පත් කරගන්න අවස්ථාව අපට සලසා දෙන්න ලැබුණා. ඉතින් ඒක මම අද බොහොම සතුටු වෙනවා. එදා ඒ ගත්ත උත්සාහය, ඒ ගත්ත මහන්සියේ විශාල දියුණුවක් අද දකින්න තියෙනවා. ඉතින් ආරම්භයේ ඉඳලා මේ ස්ථානයේ විහාරාදී පදවිය හොබමින් කටයුතු කළ අපේ අපවත් වේවදාල දීවිල්ල මලිදේව විහාරස්ථානයේ එවකට වැඩ සිටි විහාරාධිපති අමරපුර නිකාය අනුනායක මහින්පාණන් වහන්සේ අපේ දේවරක්කිත අනුනායක මහින්පාණන් වහන්සේ මුලින්ම ඒ කටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන්න යෙදුණා. ඊට පස්සේ තව උන්වහන්සේගේ සිතිය රත්නයක් හිටියා අපේ නන්දදේව ආඳුරු කියලා උන්වහන්සේලා දැන් උපයවිදිලා මං හිතන්නේ ඉන්නේ උන්වහන්සේ සෑහෙන මාත් දුනා. බොහොම දක්ෂයා. බොහොම හැකියාවක් ඇති පොඩි ආඳුරු කෙනෙක්. අද හිටියානම් හරි වටිනා මේ අපේ ධම්මදේව ආඳුරන්ට. ඉතින් අපි මේ හැම පැත්තකින් පස්සෙන් හිටියා. ඉතින් කොහොම හරි අවුරුද්දෙන් අවුරුද්ද වර්ෂයෙන් වර්ෂේ දිනු වෙලා ඒ තත්ත්වයේ ස්ථානීය අංග සම්පූර්ණ විහාරස්ථානය බවට පත් කර ගන්න ලැබුණා. ඉතින් මම දැනට අවුරුද්දකට දෙකකට අවුරුද්දදී ආවට පස්සේ මම පුදුම වුණා. මොකද අපේ ධම්මදේව ආම්දුරන් වහන්සේ පන්තිහාල පොඩි හාමුදුරුවෝ පන්තර සංඝාවාසය අපටත් වඩා හොඳට ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ පළාතේ හැටියට අපේ දායක පින්නතුන්ගේ ආර්ථික තත්ත්වයන් අනුව බලනකොට මේ වාගේ විහාරස්ථානයක් පන්තලා ගොඩනැගුවේ කොහොමද කියලා අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපේ පින්නතුණු නිමදව අපේ අනිවන්ත පන්සල් මතක් කළා වගේ හැම දිනම ලොකු කැපවීමක් දක්වලා තියෙනවා. ඒ නිසා ගිහි පැවිදි වශයෙන් ආරම්භයේ ඉඳලා මේ දක්වා මේ කටයුතු වලට උදව් උපකාර කළ ඒ සියලු දෙනාවත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරමින්
පින් දෙනවටින් දීර්ඝ අනුශාසනාවක් කරන්න නෙවෙයි අර මහත්ය බලාගෙන ආදු කොයි වේද අනුශාසනා නතර කරන්න කියලා. ඉතින් ඒකයි මම ඉතල මුලින්ම බෑ කියන්නේ පස්සේ අනුශාසනාවක් කරමු කියලා. ඉතින් කොහොම හරි අපි සතුටු වෙනවා. ඉතින් මේ தත්ත්වයට ස්ථාන ගොඩනැගීම සඳහා අපේ අරිවංශ ස්වාමීන් වහන්සේගේ පරිසරංගේ ආවාදාන් ශාසනා ලැබමින් දැන්ට ධර්මාචාර්යව කටයුතු කරන අපේ මාවලන්නේ ධම්මදේව අපේ පොඩි හාමුදුරුවෝ මම පොඩි හාමුදුරුවෝ කියලා කතා කරන්නේ. උන්වහන්සේ විශාල මහන්සියක් අරගෙන දායක පින්නතුන්ගේ සමගිය සමාදාන එකමුතුකම ආරක්ෂා වෙන ආකාරයට ස්ථානික ගොඩනංවලා තියෙනවා. ඉතින් මේ ස්ථානයේ දියුණු ආලෝකය ලබා දීම සඳහා මේ ඉඩකඩම ටික මේක මුලින්ම තිබුණේ අර මේ හුඬුවක් වගේ කියලා කිව්වා ඒ වගේ පොඩි කෑල්ලක්. ඉතින් අද බොහොම සතුටුයි. ඉතින් ඒ ඉඩකඩම් ලබා දුන්න පින්වතුන් ගොඩක් දෙනෙක් මතක් කළා. අපේ ඩයනා ට්‍රේඩින් සමාගමේ අධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලේ ඒ පවුලේ ඥාතීන් ඒ වගේම තවත් පින්වතුන් රාශියක් ඒ විදිහට ඉතින් ඒ හැම දිනාටම දිනපතාම පින් සිදු වෙන පින්කම. ඒ නිසා හැම දිනාම සතුටු වෙන්න මේ කටයුතු සාර්ථක කරගන්න උදව් උපකාර කළ හැම දිනාමත් අපි මේ වෙලාවේ සිහිපත් කරන ඉතින් සිහිපත් කරමින් කෙටි අනුශාසනාවක් හරි සිහිපත් කරන්න මනස් අවස්ථාව ලැබීම ගැන නැවතත් සතුටු වෙමි. මේ සියලුම කටයුතු බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදින් සියලුම දෙවියන්ගේ දෙව්රකවාදී සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රදාන දායක සභාවට ශක්තිය බලයේ ආශිර්වාදේ ලැබේවා. හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ පීඨ ආධාරයේ අත්පත් වේවා කියලා ආශිර්වාදනය කරමින් මගේ අනුශාසනාව කෙටි එයින් නිමාවටපත් කරන හැම දිනාටම පිළිවන් සරණයි. ඒ බාධක කම්කටොළු අත්නොහල වීරින් යුතුව ජයගත් අපේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය ඇතිව කයිනායක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ වර්තමානයේ වන විට පවතින අඩුපාඩුවක් පවතින චෛත්‍ය රාජානන් වහන්සේ වෙත මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයේ වැඩ කටයුතු අවසන් කරන්න සූදානම් වෙන වෙලාව. එසේනම් මම හිතනවා අපිට ලැබෙන අවම කාලවකවානුව තුළ මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර ගැනීමට විශේෂයෙන්ම මේ පූජා භූමියට අධිග්‍රහිත වූ කොහොමසා බෝගම්බර දෙවිඳුන්ගේ ආශිර්වාදය නොබඩොම ලැබෙනවායි කියා. එසේනම් මම නැවතත් ආරාධනා කර සිටිනවා ඔබ යන්නට ගමන් කරන මොහොතේ යන්න මළුවට මැලිබන් කිරි සහ මැලිබන් බිස්කට් ඔබ වෙනුවෙන් සූදානම් සිටිනවා. අද දවසේ සත්කාරක දායකත්වය ලබා දෙන්නට මම ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඊයේ පාන්දර තමයි රත්මලාන ඉඳලා අපේ විහාරස්ථානයේ මේ කටයුත්ත වෙනුවෙන් ඔවුන් පැමිණි. ඉතින් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මැලිබන් කිරි ආයතනයේ මැලිබන් සමූහ ව්‍යාපාරයේ ගරු සභාපතිතුමනි තුමිය කුමුදිකා ප්‍රනාන්දු මැතිණියට ස්තුතිවන්ත වෙනවා. අද දවස වෙනුවෙන් මා සේවය කරන ආයතනයේ මේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී කිරීම සම්බන්ධයෙන්. එසේනම් සියලු දෙනාටම තෙරුණේ ආශිර්වාදයේ නිරතුරුව ලැබෙන පින්බර දිනයක් ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට තිසරණ සරණ ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා. යලිත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුණේ ආශිර්වාදයේ ලැබෙන පින්බර දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඓතිහාසික කන්ද උඩරට මාතලේ පුරවරේ රත්තර ප්‍රාදේශීය ලේකම් කටාසයට අයත් කයිනායක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අඩුපාඩුවක් පැවති මහා සෑරදුන් උදෙසා මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය අද දවසේදී පැවැත්වෙනවා. ඉතින් අද දවසේ ඔබට පේනවා ඇති මැලිබන් කිරි ආයතනයේ අද දවසේ සත්කාරක දායකත්වය ලබා දෙනවා. මැලිබන් කිරි වගේම මැලිබන් බිස්කට් අද පැමිණෙන අපේ ආදරණීය සුපින්නතුන් උදෙසා සත්කාරක දායකත්වය ලබා දෙනවා. ඉතින් දේශීය සන්නාමයක් විදිහට හැමදාමත් විශේෂයෙන්ම විහෙර විහාරස්ථාන පැවැත්වෙන මෙවැනි උත්සව කටයුතු සඳහා නිරන්තර දායකත්වය ලබා දෙන ආයතනයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මැලිබන් ආයතනය. ඉතින් අද දවසේ මේ අපූර්ව කාර්යය මේ පින් කටයුත්ත සඳහා සත්කාරක දායකත්වය ලබා දීම සඳහා පැමිණ තිබෙනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. කයිනායක ශ්‍රී ශිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජානන් වහන්සේගේ මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයේ අද දිනේ තුල අපි ඉතාම සාර්ථක විහාරස්ථානයේ තුල
පවත්වන්නට යෙදුණා. ප්‍රාදේශීය මහා සංඝරත්නය ඒ වගේම අප දායක පින්වතුන් සියලු දෙනාම සහයෝගය අපට ලබා දෙන්නට යෙදුණා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාව තුල සිහිපත් කරන්නට පුළුවන් මෙලිබන් බිස්කට් ආයතනයේ ඒ වගේම මෙලිබන් කිරි ආයතනයේ සම්බන්ධ වෙලා අපේ මේ පුණ්‍ය කටයුත්ත ඉතාමත් සාර්ථක කර ගැනීම සඳහා අපට අනුග්‍රහය ලබා දෙන්නට යෙදුණා. විශාල ආරාධිත පිරිසක් ප්‍රදේශයේ දායක පිරිසක් අප විහාරස්ථානයට සම්බන්ධ වන්නට යෙදුණා. ඒ සම්බන්ධ වන්නට යෙදුණු දායක පින්වතුන්ලා වෙනුවෙන් මෙලිබන් බිස්කට් ආයතනය තුලින් අපට විශාල අනුග්‍රහයක් දුන්නා. කිසිම අඩුපාඩුවක් නැතුව ඒ සියලු දෙනාටම අපිට සංග්‍රහ කර ගැනීම සඳහා අපට අවස්ථාව ලබා දුන්නා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනි අප කයිනෑක ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය කියලා කියන්නේ ඉතාමත් දුෂ්කර විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ අපි සිහිපත් කළ විගස අපට අපේ විහාරස්ථානයේ සඳහා අපිට අනුග්‍රහය ලබා දෙන්නට යෙදුණා. ඒ නිසා කෙටි දැනුම් දීමක් තුළ මේ කරන්නට යෙදුණු සත්කාරයේ විශේෂයෙන්ම මෙලිබන් බිස්කට් ආයතනයේ ඒ වගේම මෙලිබන් කිරි ආයතනයේ ඒ සියලුම දෙනාට අපි මේ අවස්ථාව තුළදී පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ කටයුත්ත සඳහා අපිට සම්බන්ධීකරණයේ කටයුතු සිද්ධ කරලා දෙන්නට යෙදුනේ අපේ සමන්ත ලක්මාල් හේවගිය මහත්මයාණන් අපට මේ සඳහා සහයෝගය ලබා දෙන්නට යෙදුනා සම්බන්ධීකරණයේ කටයුතු කර ගැනීම සඳහා. ඒ වගේම එහි නිලධාරීන් පිරිස මේ ස්ථානයට පැමිණිලා සියලු දෙනාටම කිසිම අඩුපාඩුවක් නැතුව මේ බිස්කට් කිරි ආදී හැම කෙනෙක්ම අඬ ගහලා මේ ස්ථානයටම කැඳවලා ලස්සනට අපිට මේ කටයුතු සිද්ධ කරලා දුන්නා. ඉතින් මේ අවස්ථාව තුළදී විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ විදියට ඒ වගේම දායක පින්වතුන්ලා වෙනුවෙන් මේ අවස්ථාව තුළද ආයතනයේට ප්‍රධාන නිලධාරීතුමන් ඇතුළු සියලු දෙනාටම මේ අවස්ථාව තුළදී පුණ්‍ය අනුමෝදනා ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.